ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම ගොඩනැගිල්ල කාර්යාල අවකාශයට නුසුදුසු වුවද පසුගිය වසරේ රුපියල් මිලියන 240ක වියදමින් එය මිලදීගෙන ඇති බව වාර්තා වනවා. නුසුදුසු කාර්යාල පරිශ්‍රය මිලදී ගැනීමේ ගැටලුව ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව පිළිබඳ නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවෙන් ඉස්මතු කර තිබෙනවා. විගණනයෙන් හෙළි වූයේ ආයතනය 2016 සිට 2024 කාලය තුල බදු පදනම මත බත්තර මුල්ල කඩුවෙල පාරේ ගෙගිරි පාරේ සහ අංක 475 ස්ථානයෙහි පවත්වාගෙන ගොස් ඇති බවයි. 2023 නොවැම්බර් 7 වෙනිදා කැබිනට් තීරණය අංක CM ඇලීරක් 23 ඇලීරක් 186 ඇලීරක් 615 ඇලීරක් 0.02 රෝම අක්ෂර 2 හරහා ඉඩම් අමාත්‍යාංශයේ සිව්වැනි මහලේ කාර්යාලය පිහිටුවීම සඳහා ලබා දුන් කැබිනට් අනුමැතිය නොසලකා හැර බදු පදනම මත කාර්යාලය පවත්වාගෙන ගිය බත්තර මුල්ලේ ගොඩනැගිල්ල 2024 ජුනි මාසයේදී රුපියල් මිලියන 240ක වටිනාකමකින් මිලදීගෙන ඇති බවයි. ගොඩනැගිල්ල හෝටලයකට සුදුසු ආකාරයෙන් චල තටාක මන්සන්දි සහ කොරිඩෝ තිබීම සහ ගොඩනැගිල්ල තුළ පවතින අන්ධකාරය හේතුවෙන් කාර්යාලයකට සුදුසු නොවන බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම ගැටලුව මෑතකදී ඉස්මතු කර ඇති බවත් අමාත්‍යාංශය දැනටමත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ අවධාරණය කළේය. අපි ලේඛන පරීක්ෂා කළාම එය නිසි ලෙස සිදු කර ඇති බව අපට දැක ගන්න පුළුවන් වුණා. නමුත් අපි පරිශ්‍රය පරීක්ෂා කළාම එය කාර්යාල පරිශ්‍ර සඳහා සුදුසු නොවන බව පැහැදිලිව දැකගත හැකි වුණා. එම නිසා වැඩිදුර පරීක්ෂණ පවත්වනවා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඉඩම් අමාත්‍යාංශයේ සිව්වන මහල භාවිතා කිරීම සඳහා කැබිනට් අනුමැතිය තිබුණද අදාළ මහල තවමත් ඉදිකිරීමෙන් පවතින බවත් එබැවින් ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව සිව්වනි මහලට ගෙන යන බවත් ආචාර්ය රණසිංහ අවධාරණය කළේය. මහජනතාවට සේවාවන් ලබා ගැනීම පහසු කිරීමට නුදුරු අනාගතයේදී ඉඩම් සම්බන්ධ සියලුම කාර්යාල පරිශ්‍ර එකම වහලක් යටට ගෙන එන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් විගණනයට ප්‍රතිචාර දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභා කළමනාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ 2016 දෙසැම්බර් 1 වෙනිදා සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය බත්තර මුල්ල කඩුවෙල පාරේ අංක 475 දරණ ස්ථානයේ බදු පදනම මත පවත්වාගෙන ගොස් ඇති බවයි. ප්‍රසම්පහදන ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් බදු පදනම මත කාර්යාලය වෙනත් ගොඩනැගිල්ලකට මාරු කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කර ඇති අතර කැබිනට් සංදේශ අංක CM ඇලීරක් 24 ඇලීරක් 1153 ඇලීරක් 615 ඇලීරක් 0.14 රෝම අක්ෂර 1 අනුව විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් 2024 ජූනි 25 වෙනිදා මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීමට පියවරගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ල සහ යාබද ඉඩම පර්චස් 6.5ක යාබද හිස් ඉඩම ඇතුළුව පර්චස් 29ක භූමි ප්‍රමාණයක ගොඩනැගිල්ලේ පරිශ්‍රයට අමතරව රුපියල් මිලියන 240ක තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් මිලදීගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන තිබූ අතර අදාළ කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහාය ඇතිව සිදු කර තිබුණා. ගොඩනැගිල්ලේ අවකාශය තවදුරටත් සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය පත් කිරීමට 2024 අගෝස්තු 28 වෙනිදා පැවති කමිසමේ 811 වැනි සැසිවාරයේදී අංක 12.894 දරන කමිෂන් සභා පත්‍රිකාව හරහා අනුමැතිය ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් විගණනය මගින් ගොඩනැගිල්ලේ පරිශ්‍රය සංවර්ධනය කළ යුතු බවත් අඩුපාඩු නිවැරදි කළ යුතු බවත් නිර්දේශ කර තිබෙනවා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.